බොරු කියන්න ඕනේ නැහැ. හැබැයි මට නම් මේ කියන තරම් එච්චර ලස්සනක් මේකේ පේන්නේ නැහැ. අපි මුහුද මැද ඉන්දියාව ළඟ. ජෆ්නා වලට අපිට තව කිලෝමීටර් 149ක් තියෙනවා. ඒකට යනකොට මේකේ ටී-ෂර්ට් එක ගලවන්න ඕනේ. සලාම් අලයිකුම්. නයිස් නයිස්. බිරියානි කරන්නේ. සාමාන්‍ය මේක 50ක් වගේ දෙන්න පුළුවන්. බට්ට ආදල් එක හැබැයි මූද මැදට යන්නේ අම්මට උදු Hello ආයුබෝවන් අදත් අරගෙන ඇවිල්ලා තියෙනවා SG Vlogs අපි අලුත් vlog එකක් මේ වෙනකොටත් ඔයාලා දන්නවා අද අපි කොහෙටද මේ ඇවිල්ලා ඉන්නේ කියලා මේ thumbnail එක දැක්කනම් අනිවාර්යෙන් දකින්න ඇති. ඉතින් first time තමයි මම ජෆ්නා යන්නේ. අපි තාම ජෆ්නා වලට යන ගමන් ඉන්නේ. අපි ආවේ මන්නාරමට beach එකට ආවා. sunset එක බලන්න මාරම ලස්සන sunset එකක්. ජෆ්නා වලට අපිට තව කිලෝමීටර් 149ක් තියෙනවා. තව පැය දෙකක විතර ගමනක් තියෙනවා. මන්නාරමට ආපු වෙලාවේ මේ beach එකේ ලස්සන සන්සෙට් එකක් බලලා අපි යනවා තව ටිකකින් ජෆ්නා වලට ආපහු අපේ ගමන පටන් ගන්නවා. ඉතින් සමහර විට අද රෑ වෙයි අපි ජෆ්නා වලට යනකොට. ඉතින් ඔයාලට පේන්නේ ඇති අර ඈත සන්සෙට් එක දැන් ලස්සනට පේනවා. vlog එක දිගටම බලන්න. ඉතින් බලාගෙන ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දවස් දෙකක ට්‍රිප් එකක් ඔයාලට පේන්නේ ඇති. මාරම ලස්සනයි මේ වෙලාවේ. දැන් වෙලාව හවස 6යි. අර ඈත බෝට්ටු නවත්තලා තියෙනවා. බලන්න අර එහා පැත්තේ දැන් සන්සෙට් එක මේ හරිය ලස්සනට පේනවා. මට මේක වචනෙන් කියන්න බෑ. මේ ෆීලිං එක විඳ ගන්න ඉතින් එන්න ඕනේ. ඇවිල්ලාම තමයි ඉතින් මේක බලන්න ඕනේ.
ආයුබෝවන් ඉතින් good morning. අද අපි උදේම ඇවිල්ලා ඉන්නේ යාපනයේ කොටුව ගාවට. ඊයේ අපි යාපනයට එනකොට ටිකක් රෑ වුණා. පැය 11 විතර වුණා. අපිට වීඩියෝ එකක් දාගන්න විදිහක් තිබ්බේ නෑ. අද තමයි අපි යාපනයේ ඇවිදින දවස්. ඉතින් අද දවසම ඇවිදිල්ලක් තියෙන්නේ. අදත් අපි ඉන්නා මේ හෙට තමයි අපේ ගමන නිමා වෙන්නේ. මෙතන තියෙන බෝඩ් එක ටිකට් එකක් ගන්නත් ඕනේ. දැන් වෙලාව උදේ 8යි. මාර රස්නයක් තියෙන්නේ. අවුවත් සැරේ එහා පැත්තේ තියෙන මොහොත. ඉතින් අරේ මේ බෝට්ටු එහෙම නවත්තලා තියෙනවා. අපි පස්සෙන් බීච් එක පැත්තට දැන් අපි යමු කොටුව ඇතුළට. ඉතින් ගයිස් අපි දැන් යාපනයේ කොටුව ඇතුළට ඇතුල් වුණා. මේ තියෙන්නේ යාපනයේ කොටුවේ හිස්ටරි එක. මේක විස්තරේ තියෙනවා සම්පූර්ණ. ඒ නිසා මම කියන්න යන්නේ නැහැ. ලොකු විස්තරයක් තියෙනවා. මේ තියෙන්නේ යාපනයේ ලන්දේසි කොටුවේ හිස්ටරි එක. ෆොටෝ එකක් ගහගෙන එන්න. හරි. ඉතින් ගයිස් අපි දැන් යාපනයේ කොටුව උඩට ඇවිල්ලා ඉන්නේ. වාව්. මාර ලස්සනයි. අවසර වැඩි. ඒ වගේම ටිකක් හුණගත් තියෙනවා. ඉතින් අර එහා පැත්තේ මූද පේනවා. මම පෙන්නන්නම් ඔයාලට බෑක් කැම් එක දාලා. ඉතින් මේ පහළ යාළුවෝ ටික ක්‍රිකට් සෙල්ලම් කරනවා. යාපනයේ කොටුවේ ඉඳන් එළියට ඇවිල්ලා ඉන්නේ. මේ පිටිපස්සේ මොහොත ඉතින් ඉස්සල්ලා අපි
අර හිටියේ අන්න ඕකේ මෙන්න මෙතන උඩ හිටියේ. දැන් අර පල්ලෙහා සෙට් එක ක්‍රිකට් ගහනවා. ඉතින් ඉස්සල්ලා අපි ඔන්න ඔතන උඩ තමයි හිටියේ. දැන් අපි යන්න හදන්නේ. वाला इतना ही जहाँ सी कूडella දෙන්න බලන්න නිකන් අපිරියයි දල්ලා මට අපිරියද guys මේ ඉන්නේ सी कूडella නේ yes सी कूडella guys these are Chinese these are sea leech, these are all sea leech. You find this is we are in the Jaffna near the port. You get these are the leeches. This is a very famous Chinese food. Yes, you have to clean this and eat. This is very delicious for the Chinese. Yes. ඉතින් අතන ඉන්න අංකල්ගේ තමයි මේ බෝට් ටික. හරිද? මේ පැත්තේ බෝට් ටික ඔක්කොම ඒ අංකල්ගේ. ඉතින් ඒ අංකල් අපිට දුන්නා පොඩි chance එකක්. ඉතින් මේ පිට් එකක් ඉන්නේ. එයා පැත්තේ අංකල් බොක්කක් තමයි. අපිට දැන් මේ බෝට්ටුවේ නැගලා මේ අර මැදට යන්න chance එකක් හදලා දුන්නා. දැන් ඉතින් යන්න තමයි හදන්නේ බෝට්ටුව යා. කැප්ටන් ගන්න තියෙන කාරණා තියෙනවා. මේ බෝට්ටුවේ තමයි අපි යන්නේ දැන්. වාඩියට යන්නේ. ඔව්. අපි ගෙනල්ලා දානව නේ. අපි යමු. එයා පැත්තට. අරහෙට යන්නේ ඈ. वाडिय බලන්න යන්නේ අද මොකද මැදට යන්න හදන්නේ right නම් බයයි මැදට වුණා නම් හරි වගේ දෙපැත්තට වැනෙනවා පින්නවං මැදට එන්න අයියා right මැදට එන්න ඔව් මැද ඉඳ ගන්න දෙපැත්ත බල අම්මා ඒ දගරන්නේ බාහල් ඔව් ඈ ඔයාලා බෝට්ටු බැලන්ස් කරන්න එන්නවා බෝට්ටු ඔටෝ බැලන්ස් ඒකයි අවුල නානවා ना गाइस स्टार्ट करा गाइस අපි දැන් මුහුද මැදට යන ගමන් ඉන්නේ වාඩි බලන්න යන්නේ නයිස් वाव ඔඩි නියමයි මේ කොටු ඇතුලේ මොනවද තියෙන්නේ මාමා
ඔය මේ සත්තුම කියන්නේ මොකද මාළු? මාළු මේ කොටු ඔව්. morning game. Morning time. 10 o'clock finish. Finish 10 o'clock. Morning 10 o'clock Finish. mobile phone එකේ මුතුත් දෙවිලා අලුත් Nice. අංකල් මේක බර අල්ලනවනේ ඈ තව එක්කෙනෙකුට නගින්න පුළුවන් පුළුවන් Guys අපි දෙන්න මාමාගේ වාඩි දැන් අවුලක් නැහැ මේක අපිට හොඳයි කියලා හිතෙනවා අඩි 100 100 වගේ කෑල්ලක් තියෙන්නේ මේක අනිවාර්යෙන්ම ගන්න ඕනේ කීයක්ද කිව්වේ ලක්ෂ අවුරුද්දට ඇවිල්ලා 20ක් නේද? අවුරුද්දට 20ක්. අවුරුදු 20ක් නේද කිව්වේ? ඔව්. බදු ගන්න යන්නේ ආපනේ හැපැත්තේ තියෙන්නේ ඔය කට්ටියට ඊට පස්සේ එන්න පුළුවන් අපිත් එක්ක එන්ජොයි කරන්න දැන් අපි යනවා ආපහු ටුරිසම් වලට ගේන්න යන්නේ වෙනම ප්ලෑන් එකක් දාලා අපි දැන් ආපහු යන්නේ අපේ බෝට්ටුවේ මේ යම් ඕ right මේ මල්ලි මේක ගන්න sudah dagalaane bang එන ඉඩම් කැලේ ආවයිනේ බයියා එකෙන්ම සුපිරි අපි එනවා ආයෙ පාරක් ඈ අපේ මාත් guys අපි දැන් ඉන්නේ ජැස්පර් ටවුන් එකේ ඉතින් උදේට කන්න ආවා දැන් අපි යමු යාත් තියෙන සෝස් කඩේ මෙන්න තියෙන මලයන් කැෆේ යා ඇතුළට right Parada maruwe bhaiya niyama ek kala balan niyama ek podi පොදවැස්සකුත් යනවානේ guys අපි දැන් කෑම කාලා එළියට ඇවිල්ලා ඉන්නේ අපි අද කෑවේ මේ දින් මෙතන කොයි මලයන් කැෆේ එකේ අතරම කෑම නම් පටලයි සුපිරි ප්ලේස් එක guys අපි දැන් ඇවිල්ලා ඉන්නේ ජැෆ්නා වල තියෙන ගොඩක් ප්‍රසිද්ධ වගේම ගොඩක් ලස්සන බීච් එකකට. ඉතින් ඒක තමයි කරේනගර වල තියෙන කැසුරිනා වෙරළ තීරය. Google එකේ ගහලා බලන්න. යාපනයේ තියෙන ගොඩක් ෆේමස් ලොකේෂන් එකක් තමයි මේ කැසුරිනා බීච් එක. අද සෙනග ඉන්නවා මේ වාහන නවත්තලා තියෙන සෑහෙන්න එහා පැත්තේ බීච් එකේ අර කට්ටිය ඉන්නවා සෑහෙන්න. පියන් ඉතින් මේකේ
බෝට් සර්විස් එහෙමත් තියෙනවා. ඔය මේ තියෙන්නේ මෙතන දාලා. ඉතින් ඒ වගේම අර එහා පැත්තේ ෂොප් තියෙනවා මේ පැත්තේ. ඉතින් ඔහම තමයි මේ ටිකේ තියෙන්නේ. ඉතින් අපේ වාහනේ අපි අර අතන දාලා තියෙනවා පාක් එකට. ඉතින් අපි මෙතෙන්ද එනකොට ටිකට් එකක් ගන්නවා. ඉතින් ඒ ටිකට් එක අපි 5 දෙනෙක් හිටියා. 5 දෙනාටම රුපියල් 300ක් තමයි ගත්තේ. අපි යන් ඉතින් බෝට් රයිඩ් එක්කුත් යන්න හිතාගෙන ඉන්නේ අද. ඉතින් අපි බීච් එකට ගිහිල්ලා බෝට් රයිඩ් එකත් ගිහිල්ලා ඊට පස්සේ අපි බීච් එකේ නානවා. හම්බෙමු. ඉතින් අර එහා පැත්තේ පේන්නේ නැති මෙතන මෙන්න මෙතන තමයි බෝට් රයිඩ් යන්නේ. අපි ඒ පැත්තට තව ටිකකින් ඉතින් guys මෙන්න මේක තමයි කසුරිනා බීච් එක. Google එකේ එහෙම තියෙන විදිහට ඉතින් ජෆ්නා වල most popular beautiful place එක තමයි මේ කසුරිනා බීච් එක. බොරු කියන්න ඕනේ නැහැ. හැබැයි මට නම් මේ කියන තරම් එච්චර ලස්සනක් මේකේ පේන්නේ නැහැ. ඊට වැඩිය මේ ත්‍රිංකෝ බීච් එක එතකොට ආරුගම්බීම ටිකක් ලස්සනයි. මේක මේ මට නම් එච්චර ලොකු ලස්සනක් පේන්නේ නැහැ. ඇයි දන්නේ ඉතින් මේකට මෙච්චර මේ ලස්සනයි කියන්නේ. ඉතින් guys මම මෙන්න මෙතන තමයි කිව්වේ. ඉතින් මෙතෙන් ආවොත් බෝට් රයිඩ් එකක් එහෙම යන්නත් පුළුවන් මේ. මෙතන බෝට් ටික එහෙම දාලා තියෙනවා. අද කට්ටිය වැඩි වගේ. අර ඈත කට්ටිය නවනවා මේ. අපේ කට්ටිය ඉන්න මෙන්න මේ හරි. යන් අපි එතෙන්. අපි දැන් බෝට් රයිඩ් එකක් යන්න හදන්නේ. මේ බෝට් එකේ අපි යන්නේ. යමු මූද මැද නාන්නත් එක්කම තමයි යන්නේ. දැන් කට්ටිය මෙතන යන්නේ අපි නම් මූද මැදට ගිහින්. අංකල් ළඟට පස්සේ මේ බෑග් එක දාන්න. හරි. මම මේ පැත්ත මේ ජැකට් එක දාන්නේ කොහමද? ඒක මොකින් දාලා මගේ ෂර්ට් එක දාන්නද මේක ඇතුලේ? මේක මේ දාගන්න අපි ලයිෆ් ජැකට් එක දාන්න හදන්නේ. ඔව්. ඔය ඒක දාගන්න. බෑග් එක හැරෙන්නේ. හා? මේලෙන් දාන්නේ. ඔව් මේලෙන් දාන්නේ. හරි. මේක දාගත්තා. ඉඳගත්තා. යන්න තමයි නේ. Yo guys, මම ඉන්නේ දැන් ඉස්සරහම බට්ටාදල් එක බැයි මූද මැදට යන්නේ අම්මට උඩු. guys මේ අපි දැන් ඉන්නේ මූද මැදට ඇවිල්ලා තමයි නාන්න හදන්නේ. පේනවනේ වටේටම කිසිම යහපැත්තේ තමයි අපි මාරේ හිටියේ. ඉතින් දැන් අපි මේ මූද මැද ඉන්නේ. මැද දැන් අපි මූදට පයින් හදන්නේ.
අපි ඉන්නේ දැන් මූද මැද. මූද මැද ඉන්නේ. අපි දැන් ඉන්නේ මූද මැද නැද්ද? අපි මූද මැද. අරගෙන ගොඩ බිම. අපි මූද මැද ඉන්දියාව ළඟ. ඉතින් guys සවල් බීච් එකේ නාලා අපි ආවා ආපහු අපි ඉන්නේ ගෙස්ට් එකට. මොකද මෝදු වතුර නිසා අපි ඇවිල්ලා ගෙස්ට් එකෙන් ආයේ නාලා පොඩි රෙස්ට් එකක් අරගෙන දැන් රෑ වෙලා අපි යනවා මේ ළඟම තියෙනවා රියෝ අයිස්ක්‍රීම් එක. ඉතින් ජෆ්නාවල ගොඩක් ප්‍රසිද්ධ ප්ලේස් එකක් තමයි මේ රියෝ අයිස්ක්‍රීම් එක. ඉතින් අපි ඒකටත් යන්න හිතාගෙන ඉන්න. guys මේ අපි දැන් ඉන්නේ අර උදේ අපි මතක ඇති ඔයාලට ෆොටෝ ඉස්සරහින් මේ ඉන්නේ අපි දැන් guys ඉතින් අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ මේ පැත්තේ කානිවල් එකක් වගේ සීන් එකක් තියෙන්නේ. ඉතින් මේ සන්ඩේ ෆන්ඩේ වෙන්නද මම හිතන්නේ අද සන්ඩේ නිසා. ඉතින් මේ පැත්තේ වෙනම ආතල්ලයක් කියලා ටේබල් එක උඩ නැගගෙන පොඩි ඩාන්ස් එකක් දානවා. මන් දන්නේ මේ මොකද්ද කියලා. එක එක ට්‍රැක් කාරයෝ ඉන්න පේනව නේද? පොඩි ආතල්ලෙක් තියෙනවා ඒකේ. ඉතින් මේ පැත්තේම එක එක පොඩි ඉවෙන්ට් අපි යමු ඒ පැත්තට යමු. Jaffna nightlife. ඔන්නම තමයි යාපනයේ නයිට් ලයිෆ් එක. හරි විනෝදයි. අපි බලමු දැන් තව කොහෙටද යන්නේ යන්න තියෙන්නේ කොහෙටද කියලා බලමු. හරි මොකක්ද මේ ලොකේෂන් එක? නමන්නේ? රිවීස් බලන්න පුතා. ඉතින් guys අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ සලේම් RR බිරියානි රෙස්ටෝරන්ට් එකට. Assalamualaikum. Nice. Biryani.
අංකල්ටත් කන්න බැරි නේද? ඉතින් රෑ ඩිනර් එක ගන්න ආවේ RR බිරියානි සලෙම් රෙස්ටෝරන්ට් එකට. ඉතින් සුපිරි ප්ලේස් එක. මරු ජැෆ්නාවත් අනිවාර්යෙන් බිරියානි කණ්ඩ අනිවාර්යෙන් ජැෆ්නාවත් බිරියානි කණ්ඩ එන්න සලෙම් එකට. RR ජැෆ්නා බෙස්ට් බිරියානි. සුපර් සුපර්. ජය වේවා. ඉතින් ගයිස් අපි දැන් මේ ඉන්නේ රියෝ අයිස්ක්‍රීම් එකේ ඉස්සර. ඉතින් ඔයාලට පේන්නේ නැති ලොකෝට රියෝ අයිස්ක්‍රීම් කියලා මෙතන ගහලා තියෙනවා. ඉතින් මේ ලස්සනයි. ලස්සනක් තියෙනවා. ඉතින් ඔන්න ඔයාලත් ජාපන එනවනම් මේ රියෝ අයිස්ක්‍රීම් එකට ඇවිල්ලා අයිස්ක්‍රීම් එකක් ගන්න අමතක කරන්න එපා. අපි යමු ඇතුළට. ඉතින් බලමු අපි අයිස්ක්‍රීම් එක ගෙනාවාට අපි ඕඩර් කරේ රියෝ ස්පෙෂල් එක. මේකේ ස්පෙෂල් අයිස්ක්‍රීම් එක. ඉතින් රුපියල් 400. මම ගියා. යා ඉස්සරට තියනවද? කීන තන ලල්ලයක් තියෙනවා. ගයිස් අපි මේ ඕඩර් කරේ මේ රියෝ එකේ ස්පෙෂල් අයිස්ක්‍රීම් එක. ඉතින් මේ ඉස්සල්ලා ඒක කාලා බලමු. කාලා බලමු. ඔයා කාලා කියන රස කොහොමද කියන්නේ? නෑ ඒක වෙනම ඩිෆරන්ට් ටේස්ට් එකක් තියෙනවා. සුපිරිද කියන්නේ? සුපීරිමත් නෑ. මං කාලා තියෙන අයිස්ක්‍රීම් එකත් එක සාමාන්‍යයෙන් මේක 50ක් වගේ දෙන්න පුළුවන් ලබන. 150ක් දෙන්න පුළුවන්. ගත්ත ගානක් චුට්ටක් අඩුයි නේ කින් දවලන්න. ඔව් රුපියල් 400. කාඩ් නෑ වෙයි. බලමු. ट्राई कर එහෙනම් guys අපි දැන් මේ රියෝ එකෙන් අයිස්ක්‍රීම් උත් කෑවා. ඉතින් අද අපේ දෙවෙනි දවස. ඉතින් vlog එකේ ඉතින් හෙට තුන්වෙනි දවස් හෙට අවසාන දවස. ඉතින් හෙට අපි යනවා ආපහු සුපුරුදු පරිදි යාපනයට සමුදීලා. එහෙනම් අදට අපේ දෙවෙනි දවසේ vlog එක දැනට මෙතනින් ඉවරයි. හෙට උදේ හම්බෙමු. අපි ඉන්නේ දැන් රියෝ එක ගාව. එහෙනම් ජය වේවා. හෙට උදේ හම්බෙමු. good night. लेकिन तवे करते මම
දැන් ඇවිල්ලා ඉන්නේ යාපනයේ නල්ලූර් කෝවිලට. අපේ අවසාන දවසේ යාපනයේ ඉන්න. යාපනයේ vlog එකේ අවසාන ලොකේෂන් එක තමයි ඉතින් නල්ලූර් කෝවිල. දැන් අපි ඇතුළට ගියා. ඉතින් ඇතුළේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මොකද ඇතුළේ පොඩ්ඩක් සිකියුරිටි එක වැඩි. ඉතින් ඇතුළේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම වීඩියෝ එකක් ඇතුළේ දාලා නැහැ. ඇතුළට යනකොට මේකේ ටී-ෂර්ට් එක ගලවන්න ඕනේ. ඉතින් හැම පිරිමි කෙනෙක්ගෙම යාපනයේ vlog එක ඉතින් මේ විදිහට තමයි උනේ. ඉතින් අවසාන ලොකේෂන් එකේ ඉන්නේ. ඉතින් අපි දැන් ආපහු පිටත් වෙනවා. අපේ ගෙවල් වලට මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. මොකද අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක එනවා. ඉතින් ඒ වගේම අපේ Facebook, Instagram, TikTok link එක දාලා තියෙනවා මහා description එකේ. අපි follow කරන්න පුළුවන්. අලුත් vlog එකකින් ලස්සන වැඩකින් අදට අපි යනවා. ජය වේවා.